හැමෝටම අයබෝවන් කියලා පිළිගන්නවා අදත් මද්දුමයා YouTube නාලිකාවට. අද මම ගෙනලා තියෙන ඉඩම තියෙන්නේ යක්කලයි නිට්ටඹුවයි අතර. නුවර පාරට මීටර 200ක් වගේ දුරින් මාර්ග පහසුකම් හොඳටම තියෙනවා. හොඳ ඉඩමක්. මෙතන පර්චේස් 20ක් තියෙනවා. අපි බලමු මේ ඉඩමට එන්නේ කොහොමද කියලා ඉස්සල්ලාම. හරි, එතකොට මම දැන් මේ ඉන්නේ යක්කල ඉඳන් නිට්ටඹුව පැත්තට කිලෝමීටර් 3ක් විතර ඇවිල්ලා මේ නැවතිලා ඉන්නේ ඉඩමට හැරෙන පාර ගාව. එතකොට මේ පැත්තේ කඩවල් ටිකක් තියෙන වලට පේනවා ඇති මේක මම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඔයාලට මෙතන ස්ථානේ කොතනද කියලා. ඒත් එක මෙතන ඈතින් පේනවා no limit කියලා නිල් පාට බෝඩ් එකක් ඔයාලට පේනවාද මම පොඩ්ඩක් ලං කරලා පෙන්නන්නම්. මේ පැත්තේ පොඩ්ඩක් මෙන්න මේ තියෙන මේක. ඉතින් මෙතන ඉඳන් ගම්පහට කිලෝමීටර් 7ක් වගේ තියෙනවා. ඒ වගේම ওই පැත්තට ගියොත් නිට්ටඹුවට යන්න පුළුවන් කිලෝමීටර් 6යි. අපි යන්න ඕන ඊළඟට මෙන්න මේ පාරේ මේක අඩි 15ක පිවිසුම් මාර්ගයක් තියෙන්නේ. මම ඊටම දල වශයෙන් ලං කරලා පෙන්නනවා. මෙන්න මේ හරිය තමයි ඉඩම තියෙන්නේ. ඉතින් මේ පාරට කියන්නේ අලුත්ගම බෝගමුව මොරන්වත්ත පාර කියලා. ඉතින් මම මේ පාරේ ටික දුරක් ආවට පස්සේ මෙන්න මේ පාරේ තමයි මම ආවේ. ඉතින් මෙතන ඉඳන් ලයිසියම් ජාත්‍යන්තර පාසලට පයින් යන දුර පොඩි දුරක් තියෙන්නේ. ඒ ආසන්නෙම තමයි මේ ඉඩම තියෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි ඉඩම. එතකොට මෙතන පර්චේස් 20ක් තියෙනවා. සින්නක් කරපු තියෙන්නේ. විදුලිය නල ජලය සියලුම පහසුකම් තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. මේක මිල සාකච්ඡා කරගන්නත් ඔයාලට පුළුවන්. එතකොට මෙතන පර්ච් එකක් කියන්නේ ලක්ෂ 7ක් කියලා. ඉතින් ඒක ඔයාලට මිල සාකච්ඡා කරගන්න පුළුවන්. ඒත් එක්කම මතක් කරන්න ඕනේ මේ හරියෙන් ඔයාලා ලෑන්ඩ් සේල් එකකින් ඉඩමක් ගන්න ගියොත් ඔයාට ලක්ෂ 9 10 වගේ වෙනවා. සාමාන්‍යයෙන් මේ හරියෙන් ඉඳන් මීටර 700ක් 800ක් වගේ දුරට ගියත් පර්ච් එක ලක්ෂ 9ක් විතර වෙන නිසා ඉතින් මේක ගොඩක් ලාභයි. මොකද ඇතරම ලෑන්ඩ් සේල් වල ඉඩම් මිල වැඩි වෙන්න හේතුව තමයි ඉඩමක් කොටස් කරන්න අනුමැතිය ගන්න ඕනේ. මහා නගර සභාවෙන් හරි නගර සභාවෙන් හරි ප්‍රාදේශීය සභාවෙන් හරි ඒ තියෙන ඒක අදාළ වෙන ප්‍රදේශය අනුව තියෙන නගර සභාවෙන් හරි මොකක් හරි එකකින් අනුමැත කරගන්න ඕනේ. ඊට පස්සේ කැබලි කරන්න ඒකට මුදලක් වැය වෙනවා. ඊට පස්සේ මනින්න ඕනේ. ඒ ඉඩම් කොටස් වෙනම ඒතනට මුදලක් වැය වෙනවා. ලයිට් නැත්නම් ලයිට් අරන් දෙන්න ඕනේ. වතුර නැත්නම් වතුර අරන් දෙන්න ඕනේ. ඉතින් ඒ ඔක්කොමත් එක්ක ඉඩම සුද්ධ කරලා මේවා කරලා සංවර්ධනය කරන්න ඕනේ. ඉතින් ඒත් එක්ක එහෙම තමයි ඉඩමක් දෙන්නේ ලෑන්ඩ් සෙල් එකකින්. ඉතින් එතකොට මිල සෑහෙන්න වැඩි වෙනවා ඒවා කරගෙන එනකොට. නමුත් මේ වගේ තනි පුද්ගලයෙක් මේ වගේ ඉඩමක් විකුණුවාද ඒවා බලපාන්නේ නැහැ. ඒ නිසා තමයි මේ වගේ මිලට ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ලෑන්ඩ් සෙල් එකකින් ගන්න ඉඩමේ තියෙන සියලුම පහසුකම් මේ ඉඩමේ තියෙනවා. කිසිම අඩුවක් නැතුව ඊට වඩා හොඳට තියෙනවා. මම පර්චේස් 20ක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට ගොඩක් වාසි කතා කරලා බලන්න මිලත් සාකච්ඡා කරගන්න පුළුවන් කියලා මේකේ හිමිකරු කිව්වා. ඉතින් ওই ටික තමයි අද දවසේදී විස්තරය කතා කරලා බලන්න මම ඔය දාලා තියෙන නම්බර වලට. ඉතින් ඒත් එක්කම channel එක හොඳයි කියලා හිතනවා. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මොකද මම මීට කලින් ওই කුරුණෑගල මේ ඊයේ පෙරේදා දැම්ම ලක්ෂ 3.5ට පර්චේස් 10 3.5ට 4.5ට වගේ ඉඩම් ගොඩාක් දැම්ම. ඒවා සින්නක් කරපු සියලුම පහසුකම් එක්ක. ඉතින් ඒ වගේ ඉඩම් බලන්න අඩුවට ඉඩම් හොයන කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. එහෙම කරොත් අනිවාර්යයෙන් මම ඉඩමක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ ෆෝන් වලට මම දාන ඉඩම එන්නේ නැහැ. ඉතින් බලන්න හොඳයි කියලා හිතනවනම් කතා කරන්න. හැමෝටම ජය වේවා. මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉඩම් හොයනාට මේක මම ගැන කියන්න මගේ channel එක ගැන කියන්න. එතකොට මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. කාට හරි පෙන්නන්න මෙහෙම ඉඩමක් මෙතන තියෙනවා කියලා. හරි, එහෙමනම් මම සමු ගන්නවා. හැමෝටම ජය වේවා.